ආයුබෝවන් අනාගතයට ආයෝජනයක් බලාපොරොත්තුවෙන් හොඳ ඉඩමක් ගියා මිලට ගැනීමේ අපේක්ෂාවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවලා වෙනුවෙන්ම තමයි අද අපි මේ වීඩියෝ ගෙනවිත් තියෙන්නේ. ඉතින් ඔබත් අතේ මුදලක් තියාගෙන ඔබගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් වටිනා ආයෝජනයක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් ඔබ යොදන මුදලත් හොඳ ආදායමකුත් මේ අද අපි ඔබ වෙනුවෙන් ගෙනෙන ලද ඉඩම තුලින් කෙටි කාලයක් තුලදී ඔබට උපයා ගැනීමට හැකියාව පවතිනවා. ඉතින් අද අපි ඔබ වෙනුවෙන් ගෙනෙන ලද මේ වටිනා ඉඩම් පිහිටා තිබෙන්නේ සංචාරකයන්ගේ නොබද ආකර්ෂණය දිනාගත් ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය නගරයට කිලෝමීටර් 3ක් වැනි ඉතාමත් කෙටි දුරකින් පිහිටා ඇති එගොඩවල නම් සුන්දර වූ ගම්පියසේ. මෙම ඉඩමට ආසන්නම නගරය වන කරන්දෙනිය නගරය තුල බැංකු රෝහල්, සුපිරි වෙළඳසැල් සාප්පු සංකීර්ණ, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ ආයතන වැනි පහසුකම් රැසක් පවතිනවා. ඉතින් ඔබ වෙත ගෙනෙන ලද මේ වටිනා ඉඩම් වෙත පවතින වූ ප්‍රවේශය ස්වභාව සෞන්දර්යයෙන් අනූන පරිසරයක් ඔස්සේ වැටී ඇති අතර ඉතාමත් ශාස්ත්‍රීය ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශය තුල ලංකාව තුල පවතින වූ ප්‍රධාන අපනයන භෝගයන් සියල්ලම පාහේ අපට දැක ගැනීමට හැකියාව පවතිනවා. ඉතින් ලංකාව තුල පවතින ප්‍රධාන අපනයන භෝග වන තේපොල් රබර් වගේම ලංකාවේ කුළුබඩු වෙතත් විදේශිකයන්ගේ විශාල ඉල්ලුමක් පවතිනවා. ඉතින් ඒ අතරිනුත් ලෝකයේ පවතිනා වූ උසස්ම තත්ත්වයේ කුරුඳු වලින් 90%ක්ම නිෂ්පාදනය කරනු ලබන්නේ අපේ මේ සුන්දර වූ දිවයිනේ. ඉතින් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වෙළඳපොළ තුල ඉතාමත් හොඳ ඉල්ලුමක් පවතිනා වූ කුරුඳු භෝගය එගොඩවල ප්‍රදේශයේ බහුල වශයෙන් වගා කර ඇති අතර ඉතින් අද අපි ඔබ වෙනුවෙන් ගෙනෙන ලද ඉඩමත් එවැනි කුරුඳු වගා කළ ශාස්ත්‍රීය ඉඩමක්. ඉතින් මේ ඉඩම ගැන වැඩි විස්තර කතා කරන්න කලින් පුංචි දෙයක් ඔයාලට මතක් කරන්න ඕන. මේ වීඩියෝ බලන ඔයා අපගේ YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයත් ඉඩමක් හරි ගයක් හරි හොයන කෙනෙක් නම් දැන්ම අපගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. මොකද අපි මේ වගේ විකිණීමට ඇති ඉඩම්මා නිවාස ගැන පැහැදිලි විස්තර සහිත වීඩියෝ ඉදිරියටත් ඔබ වෙනුවෙන් අපගේ YouTube නාලිකාව ඔස්සේ ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි, වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි, මේ ඔබ දකින්නේ අද අපි ඔබට පෙන්වන්න ගෙන ආපු විකිණීමට නියමිත කුරුඳු ඉඩම. දැනටත් මෙම ප්‍රමාණය අක්කරයකින් යුතු කුරුඳු ඉඩම තුලින් වසරකට ලක්ෂ 10කට ආසන්න සැලකිය යුතු ආදායමක් මොවුන් විසින් ලබා ගන්නා අතර මේ නිසියාකාරව නඩත්තු කරනවා නම් මීට වඩා ආදායමකට වුවත් මෙම ඉඩම මිලට ගන්නා කෙනෙකුට ළඟාවීමට අවස්ථාව පවතින බව මේ හිමිකාරිය මා සමග පවසා සිටියා. මොකද දැනට මොවුන් කුරුඳු තැලීමෙන් පමණක්ම මෙම ආදායම ලබා ගන්නා අතර මීට අමතරව මෙහි කුරුඳු කොළ මගින් කුරුඳු තෙල් හිඳ විකිණීම තුලිනුත් මෙම ගස්වලින් හටගන්නා කුරුඳු ඇටවලින් පැල ලබාගෙන එම පැල විකිණීමෙනුත් කුරුඳු තැලීමෙන් ඉවතලන දර කපා විකිණීමෙනුත් ඉතා ඉහළ අමතර ආදායමක් ලබාගත හැකි අතර එම ආදායම තුලින් මෙම වගාවට අවශ්‍ය වියදම් පියවා ගත හැකි බවත් මේ හිමිකාරිය අප සමග පවසා සිටියා. වීඩියෝවේ මා මුලින් පැවසූ පරිදි ලෝකයේ පවතිනා වූ හොඳම කුරුඳු පවතින්නේ අපේ මේ පුංචි රට තුල. ඒ අතරනුත් කරන්දෙනිය ඇල්පිටිය ඌරගහ යන ප්‍රදේශයන්ගේ පවතිනා වූ කුරුඳු වලට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. ඉතින් මෙහි හිමිකාරිය පවසන පරිදි මෙම් ප්‍රදේශයේ අක්කරයක කුරුඳු ඉඩමකින් කිලෝග්‍රෑම් 300 සිට කිලෝග්‍රෑම් 600ක උපරිම අගයක් දක්වා අස්වැන්න ලබා ගන්නා කුරුඳු වගාකරුවන් බොහොමයක් සිටින අතර මේ වීඩියෝ කරන අවස්ථාව වන විට කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 3700 පවතින අතර මෙය පෙරට වඩා තරමක මිල අඩුවීමක් වුවත් මේ මිලත් උපරිම රුපියල් 5000කට ආසන්න මිලක් දක්වා ඉහළ යන අවස්ථාද පවතින බව මෙහි හිමිකාරිය අප සමග පවසා සිටියා. ඉතින් එලෙස සලකා පවතින අවම අගයක් ඔස්සේ බැලුවත් මේ ඉඩම් මිලට ගන්නා කෙනෙකුට ආසන්න වශයෙන් වසරකට ලක්ෂ 10කට එහා ගිය ආදායමක් මෙම කුරුඳු වගාව ඔස්සේ ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඉතින් මෙහි හිමිකාරිය විදෙස් රටක රැකියා කටයුතු කරන නිසා මෙය නිසියාකාරව නඩත්තු කරගෙන යාමට ඇයට අපහසු නිසා ඇය මෙම ඉඩම විකිණීමට බලාපොරොත්තු වනවා. ඉතින් මෙවැනි ඉහළ ආදායමක් ලැබිය හැකි ප්‍රමාණය අක්කරයකින් යුතු සින්නක්කර ඔප්පු සහිත මෙම ඉඩමේ මිල ඇය ලක්ෂ 65ක් ලෙස මිල නියම කර තිබුණත්
වැඩිම සාධාරණ ඉල්ලුමට මෙම ඉඩම ඉක්මනින් විකිණීමට ඇය බලාපොරොත්තු වනවා. ඉතිං ඔබත් අතේ මුදලක් තියාගෙන වටිනා ආයෝජන අවස්ථාවක් වෙනුවෙන් ඇගිලි ගනිමින් සිටින කෙනෙක් නම් දැනටත් ඉහළ ආදායමකට කෙටි කාලයක් තුළදී ළඟා විය හැකි මෙවැනි ඉඩමක් එවැනි අදහසකින් සිටින ඔබට ඇත්තටම වටිනවා. මොකද මෙහි පවතින්නා වූ අඩුපාඩුද සකසා මෙහි නඩත්තු කටයුතුද නිසියාකාරව සිදු කළහොත් වසර කීපයක් තුළදී ඔබ යොදවන මුදල ඔබට උපයා ගැනීමට මෙමගින් හැකියාව පවතිනවා. ඉතිං අද අපි ඔබ වෙනුවෙන් ගෙන එන ලද මේ ඉඩම ගැන වැඩි විස්තර වගේම මේ මිල ගණන් ගැන සාකච්ඡා කර ගැනීමට මේ හිමිකාරියගේ සහ ඇගේ පුතාගේ දුරකථන අංක අපි මේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ දුරකථන අංක වලට ඔබත් දැම්ම ඇමතුමක් ලබා දුන්නොත් මේ ඉඩම ඉක්මනින්ම ඔයාගේම කරගන්න ඔයාටත් පුළුවන්.